ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙනවා මේ ලල්කඩස්සයක්. ඒ කියන්නේ මේ ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ටැටූස් වලට දානවා එක එක වෙපන්. ඊට පස්සේ මොකද්ද බං වෙපන් මේක මිනිමියක් කියනවා. ඊට පස්සේ කියනවා මේක ඇවිල්ලා බ්‍රවුන් එකක් කියනවා. අහලා තියෙනවද බත ගාලා තියෙනවද කියලා. ගොඩක් අය අත ගාලා නැහැ ඉතින් මම බැලුවේ ඉතින් මේ ඇත්තට මම අපේ පැත්තේ ගොඩක් ශාන්ති තියෙනවා. මම අත ගාලා තියෙනවා. මම අත ගාලා තියෙනවා. එහෙම සමහරලාට කකුල පැටලත් වැටෙන සයිස් එකේ අපේ පැත්තේ බඩු තියෙනවා. ඒ වань එතනින් ගියාම රත්නපුරේ අපේ අක්ක කෙනෙක් එක ඔව් රත්නපුරේ එතෙන්ට කියන්නේ අපේ අයල මංගලක්කගේ එයාගේ ප්ලේස් එකේ මම අවුරුදු 3-2ක් හිටියා. ටෙල් සබ්ජෙක්ට් එක මම පහසටවත් අහනවා නෙවෙයි. නිකන් රත්නපුරේ මංගලක්කගේ පොට් එකේ පොඩි කාලයක් හිටියා කිව්වහම නෑ ලැන්ග්වේජ් එකේ න අර්ථ වෙනස් වෙනවා. ඔව්. කියන්නේ රත්නපුරේ මංගලක්කගේ පොට් එකේ පොඩි කාලයක් මට නෙවෙයි පොඩි අඩ ඒ කියන්නේ මො එක එක පොට් වල හිටපු එකේ දුවා එකක් කියනවා. ඔව් නෑ මම එක එක පොට් වල හිටපු එකේ තමයි ඇත්ත. මෙතන තියෙනවා මේ ලල්කඩස්සයක්. ඒ කියන්නේ මේ ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ටැටූස් වලට දානවා එක එක වෙපන්. ඊට පස්සේ මොකද්ද බං වෙපන් මේක මිනිමියක් කියනවා. ඊට පස්සේ කියනවා මේක ඇවිල්ලා බ්‍රවුන් එකක් කියනවා. අහලා තියෙනවද බත ගාලා තියෙනවද කියලා. ගොඩක් අය අත ගාලා නැහැ ඉතින් මම බැලුවේ ඉතින් මේ ඇත්තට මම අපේ පැත්තේ ගොඩක් ශාන්ති තියෙනවා. මම අත ගාලා තියෙනවා. මම අත ගාලා තියෙනවා. එහෙම සමහරලාට කකුල පැටලත් වැටෙන සයිස් එකේ අපේ පැත්තේ බඩු තියෙනවා. ඒ වань එතනින් ගියාම රත්නපුරේ අපේ අක්ක කෙනෙක් එක ඔව් රත්නපුරේ එතෙන්ට කියන්නේ අපේ අයල මංගලක්කගේ එයාගේ ප්ලේස් එකේ මම අවුරුදු 3-2ක් හිටියා. ටෙල් සබ්ජෙක්ට් එක මම පහසටවත් අහනවා නෙවෙයි. නිකන් රත්නපුරේ මංගලක්කගේ පොට් එකේ පොඩි කාලයක් හිටියා කිව්වහම නෑ ලැන්ග්වේජ් එකේ න අර්ථ වෙනස් වෙනවා. ඔව්. කියන්නේ රත්නපුරේ මංගලක්කගේ පොට් එකේ පොඩි කාලයක් මට නෙවෙයි පොඩි අඩ ඒ කියන්නේ මො එක එක පොට් වල හිටපු එකේ දුවා එකක් කියනවා. ඔව් නෑ මම එක එක පොට් වල හිටපු එකේ තමයි ඇත්තටම